විශ්වයේ ඇති එක් සෞරග්‍රහ මණ්ඩලයක අප ජීවත් වෙන පෘථිවිය පිහිටා තිබෙනවා. එහි ආරම්භය පිළිබඳ කතාව ඉතාමත් විශ්මයජනකයි. ඒ වගේම පෘථිවියෙහි ජීවීන් ඇතිවීම පිළිබඳ කතාවත් ඉතා රසවත්. ඒ සියල්ල ලෝකයේ ඉතිහාසයට සම්බන්ධයි. සිව්හෙළේ උරුමය තුළින් අප අවධානයට යොමු කරන්නේ වර්ග සැතපුම් 25332ක් වූ ශ්‍රී ලංකාව නැමැති මේ කුඩා දිවයින සහ එහි විසූ මානවයාගේ ආරම්භය, විකාශය සහ හෙළයාගේ උරුමය පිළිබඳවයි. ඇත්තටම ප්‍රාග්ඉතිහාසය කියන්නේ මොකක්ද? ලෝකයේ බිහි වෙලා වසර මිලියන 4500ක් තරම් කාලයක් ගත වෙලා තියෙනවා. හෙළ වංශ කතාව ගැන කතා කරනකොට හෝමෝ සේපියන් මානවයා අපිට ගොඩක් වැදගත්. ඒ මොකද හෝමෝ සේපියන් මානවයා පිළිබඳ පැහැදිලි සාධක අපිට ලංකාවෙන් හම්බ වෙලා තියෙන නිසා. විශේෂයෙන් බූන්දල පුරා ස්ථානයෙන් අපිට මධ්‍යශිලා යුගයට අයිති සාධක පැහැදිලිව හම්බ වෙලා තියෙනවා. තාක්ෂණික වශයෙන් ඉතාම කාර්යබහුල ලෝකයක මේ මිනිස්සු ජීවත් වෙන්නේ. මේ මනුස්සයාට කොයිතරම් ඉතිහාසයක් තියෙනවද? ඒ වගේම ඒගොල්ලෝ පැවතෙන්නේ කොහොමද? ඒ වගේම මේ හෙළේ මිනිසුන්ට කොයිතරම් පැරණි කමක් තියෙනවද? මේ පිළිබඳ තොරතුරු අපිට හම්බ වෙන්නේ ප්‍රාග්ඉතිහාසය කියන කොටසෙන්. ඇත්තටම ප්‍රාග්ඉතිහාසය කියන්නේ මොකක්ද? පුරාවිද්‍යාඥයෝ ප්‍රාග්ඉතිහාසය කියලා කියන්නේ ලේඛන කලාවේ ආරම්භයට පෙර යුගය. මානවයා බිහිවීමට ලෝකයේ බිහි වෙලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පිළි අරගෙන තියෙන සාධකවලට අනුව ලෝකයේ බිහි වෙලා වසර මිලියන 4500ක් තරම් කාලයක් ගත වෙලා තියෙනවා. මෙයින් මානවයා පිළිබඳ සාධක ලැබෙන්නේ ඉතා කුඩා නිමේෂයකදී පමණයි. ඒ කියන්නේ වසර මිලියන 2.6ක් තරම් කාල පරිච්ඡේදයකදී. ඒ කාලෙට කියන්නේ චාතුර්ථික අවධිය කියලා. මේ අවධියේ බිහිවෙච්ච මිනිසුන් අතර පළමුවෙන්ම අපට හම්බ වෙන්නේ ඔස්ට්‍රලෝපිතිකස් කියන මානවයා. ඒ ගැන සාධක හම්බ වෙන්නේ අප්‍රිකාවෙන්. ඊට පස්සේ තවත් දියුණු මානවයෙක් ගැන සාධක හම්බ වෙනවා. ඒ කියන්නේ ඔස්ට්‍රලෝපිතිකස්ට වඩා දියුණු. එයාට අපි කියන්නේ හෝමෝ හැබිලිස් මානවයා කියලා. මානව ගමන් මගේ ඊළඟට හම්බ වෙන මානවයා තමයි හෝමෝ ඉරෙක්ටස් කියලා කියන්නේ. හෝමෝ ඉරෙක්ටස් මානවයා පිළිබඳ සාධක හම්බ වෙන්නේ අප්‍රිකාවෙන්. ඒ වගේම ආසියාවේ චීනයේ චෞකුටුන් කියන ගුහාවෙනුත් ඒ වගේම ඉන්දුනීසියාවේ ජාවා කියන දූපත්වලිනුත් ඉරෙක්ටස් පිළිබඳ සාධක හම්බ වෙනවා. ඉරෙක්ටස් කියන මානවයා ගියන් පස්සේ ඊළඟට අපිට හම්බ වෙන මානවයා තමයි නියැන්ඩර්තාල් කියලා කියන්නේ. නියැන්ඩර්තාල් කියන මානවයා බටහිර යුරෝපයෙන් සහ බටහිර ආසියාවෙන් හම්බ වෙනවා. විශේෂයෙන් ඉරාකයේ සනිදා කියන ගල් ගුහාවෙන් මේ මානවයා පිළිබඳ පැහැදිලි සාධක හම්බ වෙලා තියෙනවා. මේ මානවයා පිළිබඳව ඊට පසුව වෙනත් දීර්ඝකාලීන සාධක හමුවන්නේ නැති නිසා මේ මානවයා නෂ්ට වී ගිය මානවයෙක් ලෙස සලකනවා. නෂ්ට වුණා කියලා කියන්නේ ඔහුට මේ පරිසරයට අනුගත වීමට නොහැකියාව නිසා මිහි පිටින් වඳ වී ගියා කියන එකයි. මානව ගමන් මගේ ඊළඟට හමු වෙන මානවයා තමයි හෝමෝ සේපියන් මානවයා කියලා කියන්නේ. හෝමෝ සේපියන් කියලා කියන්නේ හෝමෝ සේපියන් සේපියන් නොහොත් අද කාලේ ඉන්න මේ මානවයාගේ ආදිතමයා විදියට සලකන්න පුළුවන්. හෝමෝ සේපියන් මානවයා හොඳින් පරිසරයට අනුගතව ජීවත් වුණා. ඒ නිසා ඔහුට පුළුවන් වුණා පරිසරයේ තියෙන අභියෝග ජය ගන්න. දැන් ඉන්න මානවයාට අපි කියන්නේ හෝමෝ සේපියන් සේපියන් කියන මානවයා. ඔහුත් පරිසරයේ තියෙන සියලුම අභියෝග ජයගෙන පරිසරයට අනුගතව හොඳින් ජීවිකාව කරගෙන යනවා. හෙළ වංශ කතාව ගැන කතා කරනකොට හෝමෝ සේපියන් මානවයා අපිට ගොඩක් වැදගත්. ඒ මොකද හෝමෝ සේපියන් මානවයා පිළිබඳ පැහැදිලි සාධක අපිට ලංකාවෙන් හම්බ වෙලා තියෙන නිසා. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මිනිසුන් ආයුධ වශයෙන් භාවිත කළේ ගල් ආයුධ. ඒ නිසා අපි ඒ මානවයනුත් ගල් යුගයේ ජීවත් වූ මානවයන් විදිහට සලකනවා. ගල් යුගයත් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි පූර්ව ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය, නව ශිලා යුගය කියලා. ශිලා යුග අතරින් ලංකාවෙන් හම්බ වෙන්නේ මධ්‍ය ශිලා යුගයට අයිති සාධක. විශේෂයෙන් බූන්දල පුරා ස්ථානයෙන් අපිට මධ්‍ය ශිලා යුගයට අයිති සාධක පැහැදිලිව හම්බ වෙලා තියෙනවා. හෙළ ඉතිහාසය වර්ෂ 1,25,000කට තරම්
දුර අතීතයකට විහිදී යනවා. එවන් ප්‍රෞಢ ඉතිහාසයක සුළමුල සොයා යාම සිව්හෙළේ උරුමය තුළින් සිදු කිරීමයි අරමුණ. මෙවන් වූ ඉතිහාසයක් පිළිබඳ කතා කිරීමේදී ඒ පිළිබඳ සිදු කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණ ඉතාමත් වැදගත්. වර්ෂ 1962 සිට ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් කරන ලද පර්යේෂණ හා කැණීම් මගින් සොයා ගන්නා ලද සාක්ෂි සහ සාධක සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබනවා. එතුමන් අප්‍රතිහත ධෛර්යයෙන් කරන ලද එකී පර්යේෂණ මගින් සොයා ගන්නා ලද තොරතුරු පිළිබඳ අවධානය යොමු කරමු. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලංකාවේ මුල් ආරම්භය තිබුණේ 1890 වසරේ. එදා පටන් අවධානය විශේෂයෙන් යොමු වෙලා තිබුණේ ඉතිහාසයටයි, සෙල්ලිපි වලටයි, අදාළ නටබුන් වලටයි. ඒ කියන්නේ වාස්තුවිද්‍යාත්මක නටබුන් වලටයි අවධානය යොමු වෙලා තිබුණේ. දිගටම ඒ අවධානය තමයි පැවැත්වුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1960 ගණන් වෙන තෙක්. ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමයි පුරාවිද්‍යා කටයුතු වල යෙදී සිටින උච්චතම ආයතනය. විශ්වවිද්‍යාල රජයේ වෙනත් ආයතන අපේ දෙපාර්තමේන්තුවේ අනයට නීතියට යටත් පුරාවිද්‍යා ආඥා පන්තියෙන් තමයි අපේ පුරාවස්තුන් සියල්ලක්ම පාලනය වෙන්නේ. ලංකාවෙත් කැණීමංශ පිහිටෙව්වා. ඒ පිහිටවල 1968 දී ප්‍රධානය හැටියට මම පත් වුණා. ඊන් පස්සේ කැණීමංශ කොයි අතට යනවද කියලා හිතන් ටීම් එකට එන්න වුණා. ඒ කාලේ හිටියේ ආචාර්ය රාජසේල මහත්මයායි පුරාවිද්‍යා කොමසාරිස් හැටියට, මං සහකාර කොමසාරිස්. මගේ වාසනාවට ආචාර්ය රාජසේල මහත්මයා මට සම්පූර්ණ නිදහස දුන්නා කැණීමංශ කොයි අතට යා යුතුද කියලා තීරණය ගන්න. ඔහු දෙපාර්තමේන්තු ප්‍රධානය වුණත් මට ඒ නිදහස දුන්නා. ඒක ලොකු දෙයක්. මම ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සලකා බලලා තීරණයක් ගත්තා. ඓතිහාසික පුරාවිද්‍යාවේ මේ දෙපාර්තමේන්තුව රැඳිලා හිටියා කියලා 1890 පටන් විශේෂයෙන් ඉතිහාසයේ සෙල්ලිපි වලටයි, ඒ කියන්නේ ඒවට රුකුලක් හැටියට තමයි පුරාවිද්‍යාව පවත්වාගෙන ගිහින් තිබුණේ. දැන් අලුත් පැත්ත බලන්න අවශ්‍යතම තත්ත්වයක් තිබුණ බවට මට වැටහුණා. ඒ කියන්නේ අලුත් තත්ත්වයක් කියන්නේ ඓතිහාසික යුගයේ අතහැරලා ඊට කලින් අපේ රටේ තිබිච්ච උරුමය, සංස්කෘතික උරුමය කුමක්ද කියලා සොයා බැලීම අත්‍යවශ්‍ය බවට මට පැහැදිලි වුණා. දැන් ඓතිහාසික යුගයේ ආරම්භයේ ඇතිවන්නේ අක්ෂර භාවිතයත් සමගයි. අක්ෂර භාවිතයේ රට පිළිඅරන් තිබුණේ ඇති වුණේ මුළු ඉන්දියාවේ, ලංකාවේ අශෝක මහරජාණන්ගේ යුගයේ කියලා. ඒ කියන්නේ තුන්වෙනි ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ. ඉන් එහාට පුරාවිද්‍යාව ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ ලංකාවේ. කුමක් සිදු වුණාද කියලා වංශ කතාවල සඳහන් වෙන තොරතුරු හැර භෞතික වශයෙන් අපිට කිසිම අදහසක් තිබුණේ නැහැ. මොන විදිහේ ශිෂ්ටාචාරයක් තිබුණාද කියලා හිතන් දේවනාම් පෙත්තිස්ස රජුරන්ට පෙර එක. අපි සලකා බැලුවාම අදාළ ග්‍රන්ථ, ඒ කියන්නේ ශාස්ත්‍රීය ග්‍රන්ථ දිහා බැලුවාම විශේෂයෙන් ඊට කලින් යුගය ගැන මගේ පියතුමා වූ කොළඹ කෞතුකාගාර නැත්නම් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇටියට හිටිය ඊ.පී. දන්නිගල ආචාර්යතුමා තමයි ඒ යුගය ගැන දල වශයෙන් පරිශන පවත්වලා තිබුණේ. ඔහු පුරාවිද්‍යාඥයෙක් නෙමෙයි. ඔහුගේ විශේෂ හැටියට තිබුණේ ජෛව විද්‍යාවේ, ප්‍රාග් ජෛව විද්‍යාව, පැලියොන්ටොලොජි. ඊට අමතර මානව විද්‍යාවක් තිබුණා. හැබැයි පුරාවිද්‍යාඥයෙක් නෙමෙයි. හැබැයි සෑහෙන වැඩ කොටසක් කරලා තිබුණා. මූලික වැඩ කොටසක් කරලා තිබුණා. 1930 ගණන් වල පටන් ඔහු විශ්‍රාමයට යන තෙක් 1963 ඔහු තමයි ලංකාවේ ක්ෂේත්‍රය පිළිබඳ පරීක්ෂණ පවත්වලා තිබුණේ. ඔහුගේ ග්‍රන්ථ බංකියාව බලා වටහාගෙන මං සැලැස්මක් හැදුවා කොයි ආකාරයකද මේ ඉදිරි පරීක්ෂණ මාලාව ගෙන යුත්තේ කියලා. ඒ පරීක්ෂණ සැලැස්මේ මුල් අදියර හැටියට අපි තෝරගත්තේ පුස්තකාල පරීක්ෂණය, ලයිබ්‍රරි සර්වේ. අදාළ ග්‍රන්ථ සියල්ලක්ම සලකා බලා වටහාගෙන ඒවා පදනම් කරලා තමයි දෙවැනි අදියරට මම බැස්සේ. එයින් අපිට තේරුම් ගන්න පුළුවන් වුණේ ක්‍රිස්තු පූර්ව 250ට එහා ඉතාමත් දුර්ලභ බව භෞතික සාධක අපි මේ පුරාවිද්‍යා මට්ටමින් මතු කරලා තියෙන ලංකාවේ කියලා. ඒකට ක්ෂේත්‍ර පියවර ගත යුතුයි කියලා හිතන් අපි තීරණයක් ගත්තා. ඕනෑම විෂයක ක්ෂේත්‍රයට බහිසින්ට පෙළ සිද්ධාන්තයක් අනුව කළ යුතුයි කියලා ඒකත් වටහා ගත්තා. දැන් කුමක්ද මේ සිද්ධාන්තය? ඈත ප්‍රාගිතිහාසයේ පටන් පරිසරය තමයි මානවයාගේ හැසිරීම වලට, තාක්ෂණයට, සංස්කෘතියට වැඩි හරියක් බලපෑම ඇති වුණේ. මානවයාට තාක්ෂණයක් තිබුණේ නැහැ පරිසරය වෙනස් කරන්න. පරිසරයේ ඉතාමත්ම බලවත්. අපේ තාක්ෂණය දුර්වල නිසා ඒ කාලේ ඒ හැකියාව තිබුණේ නැහැ. ඒ නිසා අපේ සිද්ධාන්තයට අපි තෝරාගත්තේ පරිසරයේ මානවය අතර තිබිච්ච උවමාරුව කොයි ආකාරයකද කියලා බලපෑම් ඇති වුණේ මානවයාගේ පරිසරයට, පරිසරයේ මානවයාට බලපෑම් ඇති වුණේ කොයි ආකාරයකද කියලා සැලකීම තමයි අපේ සිද්ධාන්තය හැටියට තෝරාගත්තේ.